ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට කන්නේ කරවලයි රටහාලේ බතට බොන්නේ බොරදියයි පූරුවේ කළ පවට යන්නේ කවදාද මව්පියෝ දකින්නට. මේ කවිය ජන කවිවල එන පතල් කවි විශේෂයට අයත් කවියක්. මේ කවියෙත් අනිත් හැම ජන කවියකම වගේම උඩු තේරුමක් වගේම යටි තේරුමකුත් තියෙනවා. ඉතින් අද අපි මේ තේරුම් දෙකම ගැන අපි කතා කරමු. මුලින්ම මේකේ ඉන්න උඩු තේරුම ගැන අපි කතා කරුවොත් ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට. එතකොට මේ පුද්ගලයා මේ දුම්බර කියන ප්‍රදේශයේ කළු ගලක් යට. මෙන්න මෙතනදී තමයි මෙයා මේ පතලක වැඩ කරනවා කියන අදහස අපිට දෙන්නේ. මොකද අපි දන්නවා මේ පතල් කණෙද්දී පොළොව හාරගෙන ගිහිල්ලා ඊට පස්සේ එන කළු ගලත් හම්බුනහම ඒකත් තව පහළට විදගෙන ගිහිල්ලා ඊට පස්සේ තමයි යටින් හම්බෙන මිනිරන්. එතකොට උමග වගේ යටට කැනගෙන ගිහිල්ලා යටින් තියෙන මිනිරන් හම්බුනහම ඒව කඩලා කුඩා කුඩා කැබලි උඩට එවන එක තමයි මේ පතලේ කරන කාර්යභාරය. එතකොට මෙයා මේ පතලේ පොළොව යට කරන වැඩ කරන මිනිස්සෙක් කියලා මෙතනින් පැහැදිලි වෙනවා. කන්නේ කරවලයි රටහාලේ බතට. එතකොට මෙයා කන්නේ මොනවද? රටහාලේ බතට කරවල. එතකොට මෙයා මතු පිටින් කියන්නේ එතකොට මෙයා කන්නේ සහ ඊගාව පදින් කියනවා බොන්නේ බොරදියයි පූර්වේ කළ පවට. එතකොට මෙයාට කන්න තියෙන්නේ රටහාලේ බතු කරවලයි සහ බොන්න තියෙන්නේ බොරදිය. එතකොට මෙයා ඒකේ උඩු තේරුම බැලුවොත් එච්චර රසවත් කෑම බීම නැයි කියන අදහසක් මෙතනින් තියෙනවා. යන්නේ කවදාද මව්පියෝ දකින්නට. එතකොට මෙයා මේකේ උඩු තේරුම ගැන බැලුවොත් මේකෙන් කියවෙනවා මෙයා ගෙදරින් දුර බැහැරක ඇවිල්ලා තමයි මේ පදිංචි වෙලා මේ වැඩ කරන්නේ කියලා. මොකද යන්නේ කවදාද මව්පියෝ. මෙයා එතකොට ගොඩ කාලෙකින් මව්පියෝ දකින්න ගිහිල්ලා නැහැ. එතකොට මේක උඩු තේරුම ගැන අපි බැලුවාම මෙතනදී පැහැදිලි වෙන දේ තමයි මෙයා මේ දුම්බර කියන ප්‍රදේශයේ ගිහිල්ලා පතලක වැඩ කරනවා. එතකොට මෙයාට කන්න හම්බෙන රටහාලේ බත් එක කරවල එච්චර රසවත් කෑම නෙමෙයි. එතකොට බොන්න තියෙන්නේ බොරදිය. ඒකත් එච්චර ප්‍රියජනක බොන්න හැකියාවක් නැහැ. සහ යන්නේ කවදාද මව්පියෝ දකින්න. එතකොට මෙයා අම්මා තාත්තා බලන්න යන්නේ කවද්ද කියලා සිහින දකිමින් ඉන්න පුද්ගලයෙක් කියලා මේක දැන් උඩු තේරුම ගැන බැලුවාම අපිට ගම්ම වෙනවා. එතකොට මේකෙන් යකින් දෙන ගැඹුරු තේරුම ගැන අපි ටිකක් බැලුවොත් ආයේ අපි පළවෙනි පදයට යමු. ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් යට. එතකොට මේ පුද්ගලයා කියනවා මේ මම ඉන්නේ මේ දුම්බර කියලා. එතකොට මෙයා මේ දුම්බර ඉන්නේ මෙයාගේ ගමේ නම් ගමේ පතලක නම් මෙයා විශේෂයෙන් කියන්නේ මම මේ ඉන්නේ දුම්බර එහෙම කියලා. එතකොට මෙයා විශේෂයෙන් කියනවා මම දැන් ඉන්නේ දුම්බර. ඒ කියන්නේ මෙයා මේ ගමේ නෙවෙයි, මෙයා ගමෙන් ඈතක ඇවිල්ලා තමයි මේ දුම්බර කියන පැත්තට ගිහිල්ලා තමයි මේ පතලක වැඩ කරන්නේ. මහ කළු ගලක් කියලා. එතකොට කළු ගලේ අපි දන්නවා මේ මෙතේ උඩු තේරුමෙන් බැලුවත් අපි දන්නවා කළු ගල යට තමයි කොහොමත් පතල් තියෙන්නේ. හැබැයි මෙයා කියනවා ඉන්නේ මහ කළු ගලක් යට. එතකොට මෙතන මේ අදහස් කරනවා කළු ගලක් කියද්දි අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ කළු ගලක් ඔළුවේ තියන් ඉන්නවා වගේ ඔහොමත් අපි අදහසක් මේ සාමාන්‍ය කතා බහේදී කියන්නේ. එතකොට මෙතනදී කියනවා මේ කියක් අර කළුවර ගතියෙන් තියෙන තැනක යට ඉන්නවා කියන්නේ මෙයා මේ ඉන්නේ මහ ටිකක් කටුක කාලයක අඳුරු කාලයක කියන අදහසක් තමයි මෙතනින් කවියා දෙන්නේ. ඉන්නේ දුම්බරයි කියන්නේ නොදුරු නුපුරුදු පැත්තකට ගිහිල්ලා එතනත් හරි සුඛෝභෝගී කාලයක නෙමෙයි මේ ඉන්නේ, ටිකක් අපහසුතාව මැද්දේ අමාරු කාලයක තමයි මේ ඉන්නේ. කළු ගලක් යට, කළු ගලකට යට වෙලා වගේ නිකන්. කන්නේ කරවලයි රටහාලේ බත. එතකොට මෙයා මේ කන බොන දේවල් ගැන තමයි කියන්නේ. නමුත් කන්නේ බොන්නේ කියන දේවල් අපි දන්නවා මේ අපේ ඇඟ ඇතුළට මේ දාගන්න දේවල්. එතකොට අපේ ඇඟ ඇතුළට ඇතුල් වෙන දේවල්. මෙතනදී එතකොට මෙයා මේ ගම්මේ කරනවා මෙතනදී
මෙයාට ඇතුළට එන දේවල්. ඒ කියන්නේ මෙයාට ලැබෙන අත්දැකීම් ගැන මේ කියන්නේ. මොකක්ද මෙයාට ලැබෙන අත්දැකීම්? කන්නේ කරවලයි. එතකොට කරවල කියන එක අපි දන්නවා හොඳට වේලලා කිසිම තෙතමනයක් නොහිටින්න වේලලා තියෙන ආහාරය. එතකොට මෙයාට මේ ලැබෙන අත්දැකීම් නිකන් කරවල වගේ කිසිම තෙතමනයක් නැති හරි රළුයි. හරි වියලි අත්දැකීම් හම්බෙන්නේ. බොන්නේ බොරදිය. ඒත් මෙයාට ලැබෙන අත්දැකීම් මොකද්ද බොරදිය? මෙයා කිව්වනම් හරියට නිල් දිය වගේ කියලා අපිට මොකක්ද එන අදහස? හරි සුන්දරයි නේද? නමුත් මෙයා කියනවා මෙතන බොරදිය. ඒ කියන්නේ ටික අසුන්දරයි. රළු, වියලි සහ අසුන්දර අත්දැකීම් වලට තමයි මෙයාට මුහුණ දෙන්න මේ වෙලා තියෙන්නේ. කන්නේ කරවලයි රටහාලේ බත. ඒකත් රටහාලේ. මොකද්ද මේ රටහාල් කියන එක විශේෂයෙන් එන්නේ? රටහාලේ බතට කියන්නේ මෙයා දැන් ආගන්තුක අත්දැකීම් මේ ලබන්නේ. කියන්නේ තමුන් හිටපු පරිසරයත් එක්ක හැදිච්ච වැඩිච්ච පරිසරයත් එක්ක. එතකොට තමුන්ගේ මව්බිම තමයි මව්බිම වුණත් තමුන් පොඩි කාලේ ඉඳන් අර හැදිච්ච වැඩිච්ච පරිසරය හාත්පසින් නුහුරු නුපුරුතු තැනකට ඇවිල්ලා ඒකයි මේ රටහාලේ බත කියන්නේ. රටහාලේ බත් කියන්නේ එතකොට මෙයා කිසිම අර නුහුරුයි ඒක. මෙයාට මේ ලැබෙන අත්දැකීම් හරි නුහුරු. එතකොට නුහුරු රළු අත්දැකීම් වලට මුහුණ දෙමින් මේ ඉන්න පුද්ගලයා අවසානයේදී කියනවා යන්නේ කවදාද මව්පියෝ දකින්නට. එතකොට මව්පියෝ දකින්න යන එක ගැන තමයි මෙයා මේ සිහින දකින්නේ. මෙතනදී මව්පියෝ කියන එකේ අදහස් කරන අම්මා තාත්තා තමයි. නමුත් මෙයා උපදේශිත හැදිච්ච වැඩිච්ච පරිසරයෙන් දැන් මෙයා ඈත් වෙලා ඉන්නේ. මෙයා ඈත් වෙලා මෙයා දැන් වෙනම සංස්කෘතියක ඉන්නේ. හැබැයි මෙයා සිහින දකිනවා කවන්ද මෙයාගේ මේ මව් සංස්කෘතිය හා එකතු වෙන මේ පතලේ කියද්දි මහ පොළොවෙනුත් අයින් වෙච්ච පොළොවට වෙනම සංස්කෘතියකට මෙයා එකතු වෙලා ඉන්න මේ මොහොතේ මෙයා කල්පනා කරනවා තමුන්ගේ මව් සංස්කෘතිය වෙච්ච අර නිදහස් පරිසරයට ඒ තමුන්ගේ ඥාතීන්ත් එක්ක එකතු වෙලා කවද්ද යන්නේ කියන සිහිනේ මෙයා මවනවා. මෙතනදී තවත් එහාට අපි ගියොත් මේ පුද්ගලයා මොන වගේ පුද්ගලයෙක්ද? අපි දන්නවා මෙයා මේ පතලේ දැන් යටනේ වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් පතලේ යට වැඩ කරන්න දාන්නේ පතලක වැඩ කරනවා. පතල උඩ පොළොවෙන් උඩ වැඩ කරන අයත් ඉන්නවා. පොළොවේ ඇතුළට බහලා පතලේ යට වැඩ කරන අයත් ඉන්නවා. දැන් මෙයා කියනවානේ මෙයා මේ පතල යට වැඩ කරන්න කියලා. එතකොට පතලේ යට වැඩ කරනවා කියන්නේ සාමාන්‍යයෙන් හොඳ හයිය හත්තියේ තියෙන තරුණ ජවයේ තියෙන පිරිමියාවේ තමයි මේ පතලේ යට වැඩට දාන්නේ. එතකොට මෙයාගේ මේ සිරුර බැලුවොත් අපි එතනින් අවබෝධයක් ගන්න පුළුවන් මෙයාට මේ හොඳ හයිය හත්තියේ තියෙන සාමාන්‍යයෙන් තරුණ වයසේ හෝ මැදිවියේ ඉන්න පුද්ගලයෙක් කියලා. එතකොට මෙයා මේ කවියේ කොයි වෙලාවකවත් කියන්නේ නැහැ තමුන්ගේ දරුවෝ බලන්න යන්නේ කවද්ද, බිරිඳ බලන්න යන්නේ කවද්ද. ඒ කතාවල් මව්පියෝ බලන්න යන කතාවක් කියනවා. එතකොට මෙයා මෙතනින් මේ අපිට අදහසක් ගන්න පුළුවන් මෙයා විවාහක නැහැ. මෙයාට දරුමල්ලු විවාහක එහෙම කෙනෙක් නෙමෙයි කියලා. එතකොට ඒ අදහසින් බැලුවොත් මෙයා මේ හොඳ තරුණ තාම විවාහයටපත් වෙලා නැති කෙනෙක්. එතකොට මෙච්චර මේ අසුන්දර අත්දැකීම් නම් තියෙන්නේ. ඉතින් මෙයාට පුළුවන් මේක දාලා යන්න. එයි මෙයා මේ පතලේ තාම වැටිගෙන ඉන්නේ. ඒකට හේතු වෙන්න පුළුවන් කාරණාව තමයි දැන් මෙයා මේ රස්සාව හොයාගෙන ඇවිල්ලා ඊට පස්සේ පතල හොඳයි කියලා දැන් පතලේ වැඩ කරන්නේ. සාමාන්‍ය මෙයාත් හොඳ හයිය හත්තියේ ජවයේ තියෙන තරුණෙක් එක්කලා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඒ වෙන රස්සාවලට වඩා මේ පතල ඇතුලේ වැඩ කරද්දී ලැබෙන ගෙවීම අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. නැත්නම් මේ වගේ ජව සම්පන්න හොඳ තරුණෙක් මේ පතලක වැඩ කරන්න වෙන හේතුවක් නැහැනේ. අනිවාර්යෙන්ම අනිත් රස්සාවලට වැඩිය මේ පතල ඇතුලේ වැඩ කරද්දී ලැබෙන ගෙවීම වැඩි විය යුතුයි. ඒ හින්දා තමයි මෙයා මේ පතල රස්සාවට ඇවිල්ලා තියෙන්නේ. එතකොට දුර බැහැර ප්‍රදේශයක ඉඳලා මෙයා හොඳ ලොකු වැටුපකට පතලක රස්සාවකට ඇවිල්ලා ඒ පතල රස්සාව කරන ගමන් මොකද දකින්නේ හීනයක් කවදා හරි මේ ආපස්සට යන්න. එතකොට මෙයාට දැන් යන්න බැරියයි. දැන් යන්න බැරි මෙයා ඇවිල්ලා තියෙන මොකක් හරි ඉලක්කයක් ඇති. මොකක්ද ඉලක්කය? හොඳ මිල මුදලක් ලොකු ගාණක් හොයාගෙන ආපහු යෑමේ ඉලක්කය සහිතව විය යුතුයි. නැත්නම් වෙන හේතුවක් තියෙන විදිහක් නැහැ. එතකොට මෙයා මේ පතලේ වැඩට ඇවිල්ලා තියෙන්නේ
හොඳ මිල මුදලක් හොයාගෙන ආපහු යෑමේ බලාපොරොත්තු. එතකොට මෙයා මේ හොඳට දැන් මේ පතලේ වැඩ කරගෙන දුෂ්කරයි කටුකයි තමයි කටුක අත්දැකීම් හරියට කරවල වගේ අත්දැකීම් බොරදිය වගේ අත්දැකීම් ලැබමින් රටහාලේ වගේ ආගන්තුක අත්දැකීම් ලැබමින් ඉන්න මෙයා සිහින දකිනවා තමුන්ගේ මව් සංස්කෘතිය හා එකතු වෙන්න. නමුත් තමුන් ආපු ඒ ඉලක්කේ තමුන් හරි හම්බ කරගන්න ඕන සල්ලි ටික මෙයා හම්බ කරගෙන අපහසුයෙන් උනත් ජීවත් අපහසුයෙන් උනත් මේ අත්දැකීම විඳමින් තමුන්ගේ අර ඉලක්කයේ වෙච්ච මිලි මුදල හරි හම්බ කරගෙන නැවත තමුන්ගේ මව් ප්‍රදේශය බලා යන එක තමයි මෙයාගේ බලාපොරොත්තුව කියන අදහස තමයි මේ කවියෙන් අපිට දෙන්නේ.